Hello everyone, welcome back to my YouTube channel. Today we are going to talk about something very important. How to speak confidently in public. Many Sri Lankans know English but hesitate to speak. Maybe you are afraid of making mistakes or think your accent is not good enough. However, don't worry. Okay. අද ලෙසන් එක ටිකක් වෙනස් ලෙසන් එකක් ඕගොල්ලොන්ට ස්පෝකන් වලදී එන විශාලතම ප්‍රධානතම සහ විශාලතම ගැටලුව තමයි ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට පොදු ස්ථානයකට ගිහිල්ලා ඕගොල්ලෝ කතා කරනකොට ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මේ කන්ෆිඩන්ට් නෑ වගේ ගතියක් එනවා. නිකන් පොඩි බයයි. අනේ මට වැරදෙයිද? මට මිස්ටේක් එකක් වෙයිද? මම මේ කියපු එක ග්‍රැමටිකලි හරිද? මේ කියපු කතාව වැරදිද? මෙන්න මේ වගේ කතා කරනකොට කන්ෆිඩන්ට් නැති ගතියක් ඔයාලට තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ ප්‍රධානතම සහ ලොකුම හේතුවක් ඕගලන්ට ස්පෝකන් බැගෙන්. මොකද ඔයාලා කතා කරන අතරදී හිතනවා මේක වැරදිද? මේක කිව්වා වැරදිද? දැන් මේක කියන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාලට එනවා. ඉතින් ඕගොල්ලන්ට අද අපි මෙන්න මේ ප්‍රශ්නය මගහැරවා ගන්න සහ ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න. එකක් තමයි ඔයගොල්ලන්ට දැන් ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න පාර්ට්නර් කෙනෙක් නැති වෙන්න පුළුවන්. දැන් ගෙදර කවුරුවත් නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට වැඩේට සෙට් කරගන්න. ප්‍රශ්නයක් නෑ, දුක් වෙන්න ඕනේ නැහැ. ඔයාට පාර්ට්නර් කෙනෙක් නැත්තම් ගෙදර කවුරුවත් නැත්තම් මේක ප්‍රැක්ටිස් කරගන්න. ඔයාටම මේක සෙල්ෆ් ස්ටඩි වගේ ඔයාටම කරන්න පුළුවන්. අපි ඔයාලට කියලා දෙනවා ලස්සන ඩේලි කරන්න පුළුවන් රූටින් එකක්. මේක දවස් 7ක් ටයිම් ටේබල් එකක් විදිහට ඔයාලට අපි හදලා තියෙන. ඉතින් මේක හරියට ෆලෝ කළොත් ඔයාලට බලන්න පුළුවන් දවස් 7න් පස්සේ ඔයගොල්ලන්ට කොච්චර ලොකු ඉම්ප්‍රූව් වෙලා තියෙනවද කියලා, ඔයා කොච්චරක් දුරට ඉම්ප්‍රූව් වෙලා තියෙනවද කියලා. ඉතින් අද අපි කියලා දෙන්න ඔයගොල්ලන්ට තනියෙන්ම ඔයාලගේ ස්පෝකන් ටික ලස්සනට බැලන්ස් කරගන්න සහ ස්පෝකන් ටික ලස්සනට ඉම්ප්‍රූව් කරගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පොදු ස්ථානයක ගිහිල්ලා වෙනත් කෙනෙක් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරද්දී ඔයගොල්ලන්ගේ කන්ෆිඩන්ට් ඇතුව කතා කරන්න මේක ඉතාමත් වැදගත්. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව අද බලාගෙන යන්න. මේක අතිශය වැදගත්. ඕගොල්ලෝගේ ස්පෝකන් ටික හදා ගන්න ඉතාමත් වැදගත් පාඩමක් තමයි අද අපි කියලා දෙන්නේ. ඉතින් ඔන්න ලොකු ටයිම් ටේබල් එකක් තියෙනවා ඕගොල්ලන්ට කරන්න තියෙන එක දවස් 7ක් මේ ටයිම් ටේබල් එක අනුව වැඩ කරලා බලන්න. ඉතින් අමාරු නැහැ. පුංචි දේවල් ටිකක් කරන්න තියෙන. ලොකු වේලාවක් දවසේ ගන්න දෙයක් නෑ. ඔෆිස් යන කෙනෙක් නම්, ඔය ඉස්කෝලේ යන කෙනෙක් නම්, වැඩ කරන කෙනෙක් නම් මේකට ලොකු වෙලාවක් යන්නේ නෑ. නමුත් පුංචි දේවල් ටිකක් කරන්න තියෙන. ඉතින් මේක කොහොම හරි දවස් ඇතුළත ඒ අදාළ ටාස්ක් එක ඔයා කම්ප්ලීට් කරගන්න බලන්න. පුංචි ටයිම් ටේබල් එකක් මේන්ටේන් කරගන්න. මේක මම මෙන්න මේ වෙලාවෙදි කරනවායි කියලා. ඉතින් ඒ අනුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔයාලට ලොකු දියුණුවක් බලා ගන්න පුළුවන්. මේක වීක් එකක් කරගන්න දෙවෙනි වීක් එකට යනකොට තවත් ලොකු දියුණුවක් වෙලා තියෙයි. ඔහොම මාසයක් කරන් පස්සේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ඔයගලන්ගේ බලා ගන්න පුළුවන්. ඒකයි අද අපි වැඩි කතාවක් නැතුව අපි එහෙනම් යමු අපේ මොකද්ද මේ ඩේලි රූටින් එක කොහොමද මේක කරන්න කියලා බලන්න. right. දැන් මේකට යන්න කලින් mainly ඔයාලට කියන්න දෙයක් තියෙනවා. first mainly you have to change your mindset, right? ගොඩක් කට්ටිය මේක කතා කරනකොට හිතනවා මට වැරදිද දන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ මුලින්ම ඔයාලගේ mindset එක වෙනස් කරගන්න ඕනේ. කතා කරද්දී වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. right? කතා කරද්දී වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. මොකද mistakes equal learning, right? Mistakes කියලා කියන්නේ ඔයාලට ඉගෙන ගන්න තියෙන දෙයක්. ඉතින් every mistake helps you improve, right? Even native speakers make mistakes. ඉතින් ඔයාට මේ හැම mistake එකක් කියලා කියන්නේ මොවා ඉගෙන ගන්න දෙයක්. ඉතින් mistakes කරන්න බය වෙන්න එපා. mistake වෙයිද කියලා ඔයා බය වෙන්න එපා. ඉතින් ඒක නිසා කතා කරද්දී තනියමට වැරදෙයිද කියන mindset එක අයින් කළා, මට මෙතනදී ප්‍රශ්නයක් වෙයිද කියන එක අයින් කළා ඔයා ඔයාගේ පාඩුවේ නිදහසේ කතා කරගෙන යන්න. right. ඒක mainly ඔයාට කියන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ගොඩක් වෝක වෙනවා මේක මට ග්‍රැමටිකලි වැරදිද, මගේ ග්‍රැමර් අවුල් ගියාද දන්නේ නැහැ, මෙතන මං කියපු දේ වැරදුනාද දන්නේ නැහැ කියලා. ගොඩක්ම ඔයා කියන දේ අහගෙන ඉන්න එක්කෙනා ඔයාගේ listener. ඔයා කියන එකේ ග්‍රැමර් අඩුපාඩු තියෙනවද කියලා නෙමෙයි බලන්නේ. ඔයා මොකද්ද කන්වේ කරන්නේ? ඔයා මොකද්ද මේ කියන්නේ යන්නේ කියන අයිඩියා එක තමයි යා ફોකස් වෙන්නේ. ඒක නිසා ඔයාගේ වාක්‍ය ග්‍රැමර් අවුල්ද, ඔයා කියපු එක ගැලපෙන්නේ නැද්ද, එහෙම එයා බලන්න යන්නේ නැහැ. ඔයා මොකද්ද යාට කන්වේ කරන්න යන්නේ කියන එක තමයි එයා බලන්නේ. right. ඔයා මොකද්ද මේ දෙන්න යන පණිවිඩය කියන එක තමයි එයා ફોකස් කරන්නේ. ඒක නිසා mistake වෙයිද කියන එක හිතන්න එපා. මතක තියාගන්න mistakes equal learning. okay. අපි එහෙනම් යමු අපේ රූටින් එක පටන් ගන්න. right. මේ බලන්න. ඔන්න Monday මම මේක දවස්
7ට කඩලා තියෙන්නේ. ඉතින් මේක ඔයාගේ දැන් හෙට දවසේ මන්ඩේ නෙමෙයි නම් පටන් ගන්න නැතුව ඉන්න එපා. ඔයා මොකක් හරි day 1 හරි මොකක් හරි විදිහකට මේක පටන් ගන්න. ඉතින් මම දාලා තියෙනවා මන්ඩේ කියලා. ඉතින් ඔන්න මුලින්ම සතියේ මන්ඩේම පටන් ගන්න එක්කෙනෙක් ඉන්නවා නම් එයාට එහෙම කරගෙන යන්න පුළුවන්. මේක සතියේ තෝරාගත් දවස් 7ක් ඔයා එක දිගට මේක කරලා බලන්න. right. අපි මන්ඩේ අපි focus කරනවා මුලින්ම daily routine speaking, right? okay. අපි බලමු මන්ඩේ අපේ වැඩේ වෙන්නේ මෙහෙම, right? talk about your morning to night routine in English, right? මේ බලන්න ඕගොල්ලොන්ගේ daily routine එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා සාමාන්‍යයෙන් ඒ දවසේ සතියේ දවසේ සාමාන්‍යයෙන් ඔයා කරගෙන යන දෙයක් තියෙනවා. උදේට නැගිටිනවා, මූණ හොදනවා, ටී එක ගන්නවා, මේ වගේ දේවල් ටිකක් තියෙනවානේ. ඒකට ඔයා මේ ටික උදේ ඉඳන් හවස් වෙනකන් රෑ වෙනකන් නිින්දට යනකන් ඔයාගේ සාමාන්‍යයෙන් daily routine එක ඔන්න නැගිට්ටයින් පස්සේ ඉංග්‍රීසි වලින් කියනවා. දැන් මේක කියන්න තියෙන්නේ මොන ටෙන්ස් එකෙන්ද? කියන්න තියෙන්නේ simple present tense එකෙන්. ඉතින් ඔන්න අපි simple present tense එක ඔයාට ලස්සනට පාඩම් 3කින් කරලා දීලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ, අඩුවක් පාඩුවක් නැතුව. ඉතින් ඔන්න ඔයා උදේ මන්ඩේ ඔයාට කරන්න තියෙන්නේ මේකයි, right? ඔයාගේ daily routine එක ඔයා හිතනවා, right? first I wake up at 6 am. මම ඔන්න 6ට නැගිටිනවා. I brush my teeth. මං දත් ටික මදිනවා. I drink tea. මම ටී එකක් ගන්නවා. then I go to work. මම ඊට පස්සේ වැඩට යනවා. ඔන්න ඔය වගේ සවුන්ද ඔයා උදේ ඉඳලා ඔයාගේ රෑ නිින්දට යනකම් ඔයාගේ වැඩසටහන ඉංග්‍රීසි වලින් කියන්න ඕනේ, right? හරි. මේකෙදී ඔයා ප්‍රධාන වගේ චැලෙන්ජ් එක. මෙන්න මේකයි චැලෙන්ජ් එක. ඔයා මේක නවත්තන්න නැතුව විනාඩි 2ක් එක දිගට මේ වැඩේ කරන්න ඕනේ. ඒ කියන්නේ නවත්තන්න නැතුව විනාඩි 2ක් කියන්නේ ඒ කියන්නේ ටටටටක් ගාලා කියාගෙන යනවා කියන එක නෙමෙයි. මේක සඳහාම විනාඩි 2ක් කැප කරලා ඔයා ඒක කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා ඔන්න I wake up at 6 am කියලා ඔන්න ගිහලා මොකක් හරි වැඩක් කරනවා. ඊට පස්සේ ආයි ඇවිල්ලා I brush my teeth. එහෙම නෙමෙයි. මේ වෙනුවෙම විනාඩි 2ක් කැප කරලා එක දිගට continuously ඔයාගේ දවසේ වැඩපිළිවෙල ගැන ඔයා කියනවා, right? I wake up at 6 am, I brush my teeth, I drink tea, then I go to work. මේ වගේ විනාඩි 2ක් ඇතුළත විනාඩි 2ක් මේ වෙනුවෙන් කැප කරලා ඔයා මේක කියන්න ඕන. විනාඩි 2 එකට continuously නවත්තන්න නැතුව විනාඩි 2 එක සඳහා වෙන් කරන්න. කලබලයක් නෑ විනාඩි 2ක් කතා කරන්න ඕනේ කියලා මේ ඉක්මනට එහෙම නෑ. මුලින්ම ඔයා හෙමීට පටන් ගන්න. හැබැයි මුලින්ම විනාඩි 2ක් මේකට දීලා මේකට විනාඩි 2ක් මේ වැඩේ සඳහා අයින් කරලා ඒ වැඩේ කළා ඉවර කරන්න. right? okay. හරි. ඔන්න ඊළඟ දවසයි Tuesday. right? ඊළඟට අපි කරනවා talk about something that happened recently, yesterday or last week. right? මේ බලන්න. අපි ඔන්න දෙවෙනි දවසේ අපි කරන්නේ මේකයි. අපි අපේ recently වෙච්ච දෙයක් ගැන අපි describe කරනවා, right? describe කරනවා හරි තනියෙන් මොනවා හරි මේක මා විසින් මටම කියනවා. හරිද? මොනවා හරි ඊයේ සතිය හරි last week එකේ හරි ඊයේ හරි last week එකේ හරි වෙච්ච දෙයක් ගැන ඔයාලා ඔන්න describe කරන්න පටන් ගන්නවා තනියෙන්. ගැටලුවක් නෑ, right? මේ වගේ දේවල් සාමාන්‍යයෙන් කරද්දී ඔයාට හොඳයි මිරර් එකක් ඉස්සරහට වගේ ගිහිලා කරන්න පුළුවන්. එතකොට ඔයාට තව පොඩ්ඩක් එක්කෙනෙක් ඉන්නවා වගේ අයිඩියා එකක් එනවා. මේක මිරර් එකක් ඉස්සරහට ගිහිලා මේක කරන්න පටන් ගත්තෙන් පස්සේ. right? ඉතින් ඔයා කියනවා ඊට පස්සේ yesterday I went to the market, I bought vegetables and some snacks. right? ඔන්න ඔයාගේ මේ ඊයේ ඔයා කරපු දේවල් ටික අද ඔයා මෙමරයිස් කරනවා, right? ඊයේ වෙච්ච දේවල් ටික අද ඔයා කියනවා. එතකොට මේකෙදි ඔයාට පුළුවන් වෙනවා past tense එක පාවිච්චි කරන්න correctly. හරිද? එතකොට අපි තාම past tense ගැන කතා කරන්නේ නැහැ. අපි simple present tense and present continuous කතා කළා. ඊළඟට අපි past tense එකත් ගැනත් කතා කරනවා. එතකොට ඔයාට මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න first day එකේ ඔයා කියන්න ඕන වගේ daily routine එක morning to evening වෙනකන් නැගිටින වෙලාව ඉඳන් නිදා ගන්න යන වෙලාව වෙනකන් ඔයාගේ daily routine එක ගැන ඔයා කියනවා. ඊට පස්සේ ඊට පහුවදා ඔයා ඊට පහුගිය දවසේ සිද්ධ වෙච්ච දේවල් ගැන කියනවා. එතකොට පළවෙනි දවසේ ફોකස් කරනවා simple present tense වලට, දෙවෙනි දවසේදී අපි කතා කරනවා past tense එකෙන්. කියන්නේ අද කතා කරනවා ඊයේ සිද්ධ වෙච්ච දේවල් ගැන. right? okay. මේකෙදී අපි ප්‍රැක්ටිස් කරන්නේ past tense ගැන. අපි කතා කරනකොට අපේ past tense ගැන past tense use වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි අපි මේකෙදී ප්‍රැක්ටිස් කරන්න. right? අපේ තුන්වෙනි දවස Wednesday. shadowing practice copy native speakers, right? මෙන්න මේක ලස්සන වැඩක් තියෙනවා ඔයාලට කරන්න. pick an English video, YouTube, TED Talk, podcast, listening to one
sentence and repeat it immediately, copying pronunciation. Right? මේ බලන්න. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ගන්න English video එකක් YouTube එකේ හරි TED Talk හරි මොකක් හරි podcast එකක්. දැන් TED Talk නම් මේ එයාලගේ YouTube channel එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ මේ application එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් ඒ app එකක් download කරගන්න. එතකොට ඒ app එක download කරගයින් පස්සේ ඔයාලට එනවා මේ ඔයාලගේ සාමාන්‍ය interesting ඒ කියන්නේ දැන් ඔයා nature එකට කැමති නම්, ඔයා travel කරන්න කැමති නම්, music වලට කැමති නම්, ලිටරේචර් වගේ එහෙම හිස්ටරි වලට කැමති නම් ඒ වගේ ඔයාලට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. එතකොට ඒ ආශ්‍රිතව තියෙන ස්පීච් තමයි ඒකේ එන්නේ. ඉතින් ඔයාට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා එහෙම කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් normal YouTube එකේ තෝරන තරම් තියෙනවා ඔය එක එක කට්ටියගේ එක එක ස්පීච්. මේ ඕනම එකක් ඔයා කැමති ඕනම දෙයක් ඔයා වීඩියෝ එකක් ගන්න. right? ගොඩක් හොඳයි. මේකේ ඔයාට මේ සබ්ටයිටල්ස් උත් දාගන්න පුළුවන් නම් මොකද දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් සිංහල කෙනෙක් හරි ඉන්දියන් කෙනෙක් හරි කතා කරන ඉංග්‍රීසි අපිට තේරෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ෆොරිනර් කෙනෙක් කතා කරන ඒවා අපිට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මුලදී ඔයාලට මේ කියන එක තේරෙන්නේ නැත්නම් වඩා හොඳයි YouTube එකේ වීඩියෝ එක ගන්න සබ්ටයිටල්ස් ඔන් කරගෙන බලන්න. right? එතකොට කියන එකත් එක්ක සබ්ටයිටල්ස් යනවා. right? දැන් මොකද්ද කරන්න ඕනේ? ඔන්න දැන් එයා මොනවා හරි වාක්‍යයක් කියනවා. right? වාක්‍යයක් කිව්වෙන් පස්සේ ඔයා ඒ වාක්‍ය වීඩියෝ එක පෝස් කරලා ඔන්න එවෙලෙම රිපීට් කරනවා. right? එයා කියපු වාක්‍ය එවෙලෙම රිපීට් කරනවා. රිපීට් කරනකොට එයා ප්‍රොනවුන්ස් කරපු විදිහටම ඔයා ඒ වාක්‍ය ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. හරිද? ඔයා ඒ වාක්‍ය ප්‍රොනවුන්ස් කරනවා. දැන් එක්සැම්පල් එකක් විදිහට ඔන්න තියෙනවා. I really love traveling. right? I really love traveling. එතකොට ඔයත් දැන් මේ වීඩියෝ එකේ කිව්වේ I really love traveling කියලා නම් ඔයත් ඒකේ ඒ විදිහටම ආයම රිපීට් කරන්න ඕන I really love traveling කියලා. right? එතනදී ඔයාගේ ස්පීච් එක කරපු එක්කෙනාව ඉමිටේට් කරගන්න. එයා කිව්වේ කොහොමද? එයාගේ ඇක්සන්ට් එක කොහොමද එතනදී? එයා කොච්චර ස්පීඩ් එකකින්ද කිව්වේ? දැන් අපි සාමාන්‍යයෙන් අපි I really love traveling එහෙම කියන්නේ නැහැනේ. අපි කියද්දි අපි කියන්නේ අර මූඩ් එකක් කරනවානේ I really love traveling. right? එහෙම අරගෙනවනේ අපිට ඇක්සන්ට් එක. එතකොට ඔයා ඒක ඉමිටේට් කරන්න. right? ඒක ඒ විදිහට ඒක දෙන්න. එතකොට ඔයාගේ කතා කරනකොට ඔයාට ඇක්සන්ට් එක එනවා ඉබේම. right? I really love traveling කියලා අර ඔයාගේ කතා කරන එක්කෙනාගේ මේ ටෝන් එක මේ කියන්නේ එයාගේ ටෝන් එකක් තියෙනවා. එයා සතුටින් කියන්නේ I really love traveling. right? එයාගේ ටෝන් එකේ සතුට තියෙනවා. අන්න ඒ වගේ ඔයත් ඒකම කොපි කරගන්න ඕන සහ එයාගේ ස්පීඩ් එකටම මේක කියන්න යන ගොඩක් වෙලාවට try කරන්න. ඉතින් මේක ලොකු අමාරු නෑ. සාමාන්‍යයෙන් දවසේ විනාඩි 10ක් 15ක් විතර ගාගෙන මේක try කරලා බලන්න. right? මේක හොඳම ක්‍රමයක් ඔයාලට පෝගන ඉංග්‍රීසි ටික හදාගන්න මේ නේටිව් ස්පීකර්ස් ලගේ මේ පොඩි ස්පීච් වලට සවන් දීම මගින්. ඕකේ. හරි. මේකෙදි ගෝල් එක වෙන්නේ ඔයාගේ සවුන්ඩ් එක ගොඩක් නැචරල් කරගන්න පුළුවන් සහ ඔයාට ඒකෙන් තවදුරටත් ලොකු කොන්ෆිඩන්ට් එකක් එනවා. right? අපි බලමු අපේ ඊළඟ දවසේ. right? Speak 1 minute without stopping. right? ඔන්න විනාඩියක් කතා කරගන්න ඕනේ නවත්තන්නේ නැතුව. Speak for 1 minute without stopping. right? මේ බලන්න. pick a random topic. ඔන්න මොකක් හරි random topic එකක් ගන්න. දැන් මේක ගොඩක් අමාරු ඒවා නෙමෙයි. පුංචි දේවල් පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කතා කරපු essays එහෙම ලියපු මාතෘකා my favorite food, a movie or hobbies මොනවා හරි දෙයක් ඔය වගේ පුංචි මාතෘකාවක් අරගන්න. ඊට පස්සේ ඒ මාතෘකාව ගැන ඔයා විනාඩියක් නවත්තන්නේ නැතුව ඔන්න කතා කරන්න ඕනේ. right? දැන් favorite food එක ගැන ගත්තොත් ඔයා විනාඩියක් ඒක ගැන කියනවා. හරිද? එතකොට කියන්න ගත්තයින් පස්සේ තමයි තේරෙන්නේ හිර වෙන තැන් ඔන්න අඩේ මට මේක බෑනේ කියලා ඔන්න කියන්න පටන් ගත්තයින් පස්සේ තමයි හිතෙන්නේ. දැන් මේක දැක්කයින් පස්සේ අයියෝ my favorite food කිව්වයින් පස්සේ මොනවා එක වසක දෙක වසක අපි ලියන්නේ වනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි කියාගෙන යනකොට තමයි මෙන්න මෙතන හිර වෙනවා මෙතන හිර වෙනවා කියලා ඔයාට දැනෙන්න පටන් ගන්න. ඒක නිසා හිර වුණාට කමන්නේ නැහැ, වැරදුනාට කමන්නේ නැහැ, මේක මෙතන වැරදි වගේ අවුල් වගේ කියලා හිතුණාට කමන්නේ නැහැ. විනාඩියක් නවත්තන්න නැතුව කතාව දිගටම කරගෙන යන්න. එතකොට මේ දේවල් ගැන කතා කරද්දී එකක් ඔයා ලොකු වචන ලොකු වාක්‍ය මේකට දාගන්න යන්න එපා. ඉතාමත් සරල වාක්‍ය වලින් කතා කරන්න යන්න. කියන්නේ චූටි කාලේ essays ලිව්වා වගේම පොඩි සරල වාක්‍ය මේකට දාගන්න ලොකු වාක්‍ය මුලින්ම ඇඩ් කරගන්න යන්න එපා. right? ගොඩක් හොඳයි ඔයාට stop watch එකක් හරි timer එකක් හරි තියාගන්න පුළුවන් නම් ඔන්න හරියටම විනාඩිය count කරගන්න පුළුවන් මේ වැඩේ කරනකොට. okay. හරි. right. එතකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඔයාට මේ making mistakes ඒ කියන්නේ mistakes වෙයි කියලා තියෙන බය
ඒකෙදි ඔයාට අඩු වෙනවා right දෙයක් දැන් ඔන්න වෙන කෙනෙක් ඉස්සරහා කතා කරද්දි මට වැරදෙයිද දන්නේ නැහැ මට මිස්ටේක්ස් වෙයිද දන්නේ නැහැ කියලා තියෙන බය මෙතනින් ඔයාට අඩු වෙලා යනවා ඒ වගේම තමයි ඔයාගේ මේ කතාව ගලාගෙන යන්න ඉඩ සලස්වලා දෙනවා මෙන්න මේක ප්‍රැක්ටිස් කරන එක මගින් right okay අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඔන්න Friday right record and correct yourself right මේ බලන්න ඔන්න Friday කරන්න තියෙන වැඩ. ඔන්න අපි මාතෘකාවක් තෝරගෙන ආපහු ඔයාගේ කතා කරන එක විනාඩි 2ක් ඔන්න ඔයා නවත්තන්න නැතුව කතා කරනවා. වගේම ඔන්න ෆෝන් එක අරගෙන ඔයා මේ කතා කරන එක රෙකෝඩ් කරගන්න. හරිද? right රෙකෝඩ් කරලා ඔයා ආපහු ඒකට අහුම්කම් දෙනවා. දැන් ඔන්න අහුම්කම් දෙනකොට ඔයාට හිතෙනවා මෙන්න මෙතන නිකන් වැරදි වගේ. මෙතන නිකන් unnatural වගේ ගතියක් තියෙනවා. මම මේ කියපු එක වැරදි. right කියලා ඔයා ඒක note down කරගන්න. note down කරගෙන correct sentence එක බලලා ලියනවා. හරිද? ලියලා ආපහු මොකද්ද කරන්නේ? ඔන්න ආපහු ඔයා ඒක හරියට කියනවා. right මේක ඉතාමත් හොඳ මේ ප්‍රැක්ටිස් එකක් ඔයාට කරන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රොනවුන්සියේෂන්ස් වලට සෑහෙන වැදගත් වෙනවා මේ ක්‍රමය. right මොනවා හරි ටොපික් එකක් අරගත්තා විනාඩි 2ක් ඔන්න අර වගේම කන්ටිනියුස්ලි කතාව කරගෙන ගියා. රෙකෝඩ් කළා. රෙකෝඩ් කරගෙන පස්සේ ආයෙ අහලා බලනවා මම මොනවද මෙතනදී කරලා තියෙන වැරදි. ඒ වැරදි ටික ආපහු ඔයා පොඩි නෝට්බුක් එකක් මේන්ටේන් කරගන්න. නෝට්බුක් එකේ ලියා ගන්නවා. right නෝට්බුක් එකේ ලියාගෙන වැරදිලා තියෙන තැන් ආපහු ඔන්න ආයි කතාව කරනකොට ආය හරියට හරි ගස්සලා ලියනවා. right ඔන්න Friday. හරි. ඊළඟට ඔන්න Saturday. think in English very important right. spoken වලදී ඉතාමත් වැදගත් දෙයක්. ඕගොල්ලෝ කරන ලොකු වැරද්දක් තමයි ඔයාලා සිංහලෙන් හිතලා මේක translate කරන්න යනවා ඉංග්‍රීසි වලට. හරිම අමාරුයි. එතකොට spoken හදාගන්න. ගොඩක් කට්ටිය කරන වැරද්දක් සිංහලෙන් හිතලා ඒක ඉංග්‍රීසි වලට translate කරන්න යනවා. ඒ වගේම තමයි සිංහලේ එතකොට සිංහලෙන් හිතුවෙන් පස්සේ සිංහල තියෙන හැම වචනයක්ම ඉංග්‍රීසි වලට ගලප ගන්න යනවා. එකක් මේක කරද්දී ඔයාට ටයිම් එක යනවා. මොකද අනිත් එක්කෙනාට ටක් ගාලා උත්තරේ එන්න ඕනේ. එතකොට ඔයාට උත්තරේ දෙන්න විදිහක් නෑ. ඔයා සිංහලෙන් හිතේදී ඉංග්‍රීසි වලට translate කර ඉන්නවා හිති. ඒක කරන්න එපා. ඉංග්‍රීසි වලින්ම හිතන්න. සිංහලෙන් හිතන්න යන්න එපා. ඒක අසාර්ථක ක්‍රමයක්. හරි. මේ බලන්න. සිංහලෙන් හිතන්නේ නැතුව ඉංග්‍රීසි වලින් හිතන්නේ කොහොමද? right. විනාඩි 10ක් කැප කරන්න කිසිම සිංහල වචනයක්වත් හිතන්නේ නැතුව ඉංග්‍රීසි වලින්ම හිතන්න. ඉතින් ඒකට වෙනම ඔයා එෆර්ට් එකක් ගන්න ඕනේ නැහැ. ඔයා ඩේ ටු ඩේ දේවල් කරද්දී ඔයාගේ හිතින් හිතන්න. දැන් මේ බලන්න මම වතුර වීදුරක් බොනවා කියන එක සිංහලෙන් හිතන්නේ නැතුව හිතන්න I am drinking water. මම වතුර බොනවා. right මම ඔයා වතුර බොනකොට I am drinking water කියන එක හිතින් හිතන්න. එතකොට එතන සිංහලෙන් හිතන්න දෙයක් නෑ. I am drinking water. right වතුර බොනකොට හිතනවා I am drinking water. මම වතුර බොනවා. right ඒ වගේ ඔයා day to day දේවල් කරනකොට සිංහල නැතුව ඒ කරන දේ ඉංග්‍රීසි වලින් හිතන්න. එතකොට ඔයා කතා කරනකොට ඔටෝමැටිකලිම සිංහලෙන් හැර ඉංග්‍රීසි වලින් හිතන්න ඔයාට පුරුදු වෙනවා. එතකොට ඒ ඉංග්‍රීසි වලින් හිතන එක තමයි ඔයා ඊට පස්සේ උච්චාරණය කරන ඔයා ඊට පස්සේ දෙන්නේ. ඉතින් මේක හිත ඉන්න දෙයක් නෑ. ඔයා මේක ඔයාට නැචරල් මේක ඔටෝමැටිකලි ඔයාට ඒක එනවා. ඒ කියන්නේ ඔයා සිංහලෙන් හිතන්නේ නැහැ. මේක ඉංග්‍රීසි වලින්ම හිතලා කියනවා. right? වතුර බොනකොට හිතනවා I am drinking water. වඩා හොඳයි. ඒක තමුන්ට හැන මට්ටමෙන්ම ටිකක් සද්දෙන් කියන්න පුළුවන් නම් I am drinking water. එතකොට මොකද මේ කට හුරු වෙනවා pronunciations වලට. I am drinking water. I am teaching. right? ඒ වගේ මොනවා හරි කියන්න පුළුවන්. මේක කියන්න තියෙන present continuous වලින් දැන් කරන දේවල් ටික ඔයා කියනවා. ඒ වගේ ඔයා මේ මොනවා හරි කරන දේවල් ටිකනේ දැන් කරන්න තියෙන present continuous වලින් කියන්න තියෙන මේ දැන් කරන දේවල් ටික මේ දැන් කරනවා කියලා කියන්න තියෙන. එතකොට ඔයාට present continuous වලින් කියන්න තියෙන එක present continuous උගන්වලා තියෙන ලස්සනට. ඉතින් මේ දේවල් follow කරගෙන ආපහු refresh කරගන්නත් පුළුවන් මේ වැඩෙන්. okay. හරි. ඔන්න ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා ඔයාගේ සිංහල හිතලා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න යන ටයිම් එක අඩු කරගන්න සහ ඒ වගේම නැචරලි ඔයාව ඉංග්‍රීසි වලින්ම හිතන්න යොමු කරගන්න මේක ඉතාමත් වැදගත් වෙන ප්‍රැක්ටිස් එකක්. right. ඊට පස්සේ අන්තිමටම Sunday ඔන්න practice a real life conversation. right. මේ බලන්න. ඔයා හිතනවා අපි චූටි කාලේ කරන්නේ මේ සෙල්ලමක් නේද? ඔයා තනියෙන් සෙල්ලම් කරනකොට චරිත දෙකක්ම ඔයා නිරූපණය කරන්නේ. මමම ප්‍රශ්න අහනවා මමම උත්තර දෙනවා. අන්න ඒ වගේ right. ඔයා හිතනවා ඔයා දැන් ඉන්නේ real conversation එකක. ඉතින් එහෙම හිතලා ඔයා හිතන දැන් මොන හරි එකක් ඔයා ඕඩර් කරන්න කඩේට ගිහිල්ලා. ඕඩර් කරන එක්කෙනත් ඔයාමයි උත්තර දෙන එක්කෙනත් ඔයාම මේ වගේ දෙන්නම ඔයා කියලා හිතාගෙන අරයා මෙන්න මේ ප්‍රශ්න මගෙන් අහයි මම එයාට මේ විදිහට උත්තර දෙනවා කියලා හිතාගෙන ඔන්න විනාඩි 5ක් විතර අරගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න. ඔන්න එක්සැම්පල් එකක් දාලා තිනවා. ඔන්න ඔයා කියනවා
hi can I have a cup of tea මට මේ තේ කෝප්පයක් ගන්න පුළුවන්ද? එතකොට waiter ගොත් ඔයාම තමයි. right? ඔයා හිතනවා waiter මට දැන් මෙන්න මේ response එක දෙයි. right? Sure. Do you want sugar? ඔයාට මේ සීනිත් දාන්න ඕනද? කියලා එයා අහයි. කියලා ඔයා හිතනවා. right? ඊට පස්සේ ඔයාම ආපහු උත්තර දෙනවා. yes please. ඔව්. කියලා right? ඒ වගේ පොඩි පොඩි මේ දේවල් ගැන ඔන්න ඔයාම මේ characters දෙකම ඔයා කියලා හිතලා ඔයාම ප්‍රශ්න අහනවා ඔයාම උත්තර දෙනවා. ආයි මේක අහයි කියලා හිතලා ඔයාම ප්‍රශ්න අහනවා ආයි ඔයාම උත්තරය දෙනවා. right. එතකොට ඔයාව මේකෙන් ප්‍රිපෙයාර් වෙනවා real world English situations වලට. එතකොට ඔයාව මේ real world එකේ English situations වලට මේකෙන් ඔයාව ප්‍රැක්ටිස් එකක් වෙනවා. ඉතින් ඔන්න මෙන්න මේ ඔයාගේ ඉංග්‍රීසි සතිය ඔයාගේ ඉංග්‍රීසි සතිය මේ විදිහට හදාගන්න දවසේ ලොකු වෙලාවක් යන්නේ පොඩි වෙලාවක් මේකට කැප කරගන්න පළවෙනි සතිය. දෙවෙනි සතියට යනකොට ඔන්න ටික පොඩියට ඔයාගේ තැන් තැන් වල ඉම්ප්‍රූව් කරගන්න. ඔන්න මේ මට ටයිම් එක විනාඩියක් මදි මම විනාඩි 2ක් වෙනකම් වැඩි කරනවා. මම විනාඩි 5ක් වෙනකම් වැඩි කරනවා. මම ටොපික්ස් මෙන්න මේ දේවල් වලින් වෙනස් කරගන්නවා. ඉතින් මුලින්ම පටන් ගන්නකොට ඔයා ඔය ගොඩක් ඉංග්‍රීසි අමාරු වචන දාගන්න එපා. ලේසි වචන දාන්න හැමතිස්සෙම දැන් ඔයාලට කරගන්න පුළුවන් ලේසිම දේ ඩේ ටු ඩේ වැඩ කරනකොට හිතින් හිතන්න මම දැන් මේක කරනවා මම මේක කරනවා. right ඒ වගේ හිතන්න. ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් ඔයාලට ඉංග්‍රීසි වලින් හිතන්න. ඉතින් මේ ටයිම් ටේබල් එක සතියක් ෆලෝ කරලා බලන්න ඔයාලට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක මාසයක් කළොත් අන්න ඔයාලට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙනවා. ඔයාටම නොදැනී ඔයාව ස්පෝකන් ඉංග්‍රීසි වල ලොකු ලෙවල් එකකට අරගෙන යනවා. ඉතින් එහෙනම් ඔන්න මේක ප්‍රැක්ටිස් කළා අපිට කියන වාගේ රිසල්ට් එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට ඔයාට යන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. එහෙනම් බයි බයි.